අයිබෝන් යාළුවනේ අද මම ඔයාලා වෙත ආවේ 2026 වර්ෂයේ පෙබරවාරි මාසයට අදාළ සුබ දින හා වේලාවන් දක්වන වීඩියෝවත් සමගින් ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා ඊට හැපෙතෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අර පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂ සම්බන්ධ තොරතුරුත් නැකත් සම්බන්ධ තොරතුරුත් කතා කරන වඩ පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ සුබ දින හා වේලාවන් යෙදিলা තියෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම පෙබරවාරි මාසේ පළමු වෙනිදා ඉරිදා දවස සවස 4:43 සිට රාත්‍රී 11:58 දක්වා සුබ වෙනවා. නැවත පෙබරවාරි මාසේ දෙවනිදා සඳුදා දවස දෙවනිදාට උදව් වේලාවේ සිට උදේ 10:47 දක්වා සුබ වෙනවා. නැවත පෙබරවාරි මාසයේ 6 වෙනිදා සිකුරාදා දවස අලුයම 12:22 සිට සුබ වෙනවා. නැවත පෙබරවාරි මාසයේ 9 වෙනිදා සඳුදා දවස අලුයම 5:02 සිට සුබ වෙනවා. නැවත 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ 10 වෙනිදා අඟහරුවාදා දවස 10 වන දිනට උදව් වූ වේලාවේ සිට උදේ 7:27 දක්වා සුබ වෙනවා. නැවත පෙබරවාරි මාසයේ 11 වෙනිදා බදාදා දවස උදේ 9:59 සිට උදේ 10:52 දක්වා සුබ වෙනවා. නැවත පෙබරවාරි මාසයේ 13 වෙනිදා සිකුරාදා දවස 13 වන දිනට උදව් වූ වේලාවේ සිට සවස් 2:26 දක්වා සුබ වෙනවා. නැවත පෙබරවාරි මාසයේ 14 වෙනිදා සෙනසුරාදා දවස 14 වන දිනට උදව් වූ වේලාවේ සිට සවස් 6:16 දක්වා සුබ වෙනවා. නැවත පෙබරවාරි මාසයේ 15 වෙනිදා ඉරිදා දවස 15 දිනට උදව් වූ වේලාවේ සිට සවස් 5:05 දක්වා සුබ වෙනවා. නැවත පෙබරවාරි මාසයේ 18 වෙනිදා බදාදා දවස සවස් 4:57 සිට සුබ වෙනවා. නැවත 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ 22 වෙනිදා ඉරිදා දවස 22 වන දිනට උදව් වූ වේලාවේ සිට උදේ 11:10 දක්වා සුබ වෙනවා. නැවත පෙබරවාරි මාසයේ 24 වෙනිදා අඟහරුවාදා දවස සවස් 5:57 සිට සුබ වෙනවා. නැවත පෙබරවාරි මාසයේ 27 වෙනිදා සිකුරාදා දවස අලුයම 12:33 සිට උදේ 10:48 දක්වා සුබ වෙනවා. නැවත 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ 28 වෙනිදා සෙනසුරාදා දවස මෙදින මුළු දවසම සුබයි. ඔයාලට පුළුවන් ඔයාගේ සුබ වැඩ කටයුතු දිනය පුරාම යොදා ගන්න. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2026 වර්ෂයේ පෙබරවාරි මාසයට අදාළ සුබ දින හා වේලාවන් අතුරත් වීඩියෝ එක. ඉතින් මෙම සුබ වේලාවන් අනුව ඔයාගේ සුබ වැඩ කටයුතු යොදාගෙන එම සුබ වැඩ කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එම සුබ වැඩ කටයුතු සාර්ථක වෙන ගමන් මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. සුබ දවසක්. ජය වේවා.